සියලුම දෙනාට සුබ දවසක්. අද දවසේ වචනය මෙනෙහි කිරීම ශුද්ධ ලූක් සුභාරංචියේම 15 වන පරිච්ඡේදයේ 10 වන වගන්තිය ගැන අපි බලන්නට යනවා. ඒ ස්ථානයේ කියනවා එලෙසම පසුතැවි සිත හරවා ගන්නා වූ එක පෞකාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇතිවන්නේ යයි මම ඔබට කියමි. මේ ස්ථානය තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉතා අනර්ග කතාවක් අපට පැහැදිලි කරනවා. ඒ රිදී කාසි දසදහසක් තියෙන ස්ත්‍රියකට එක කාසියක් නැති වුණාම ඇය සම්භවනතුරු එක සොයනවා. ඇයට සම්බුණා පස්සේ ඇගේ ප්‍රීතිය මොන වගේද කියලා කියනවා නම් ඇයට ලැබුණු දේ ගැන අනෙක් අයටත් පවසනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අපිටත් අපගේ ජීවිතය තුළ අපිටම වටින දෙයක් නැති වුණොත් ඒක හම්බෙනකල් අපි මොනතරම් හොයනවද? මොකද අපි දන්නවා ඒ නැති වුණු දේගේ වටිනාකම ගැන. ඒක කොතරම් අපේ ජීවිතයට සමීපද වටිනවද කියන එක ගැන අපිට ඒක ගැන අවබෝධයක් තිබෙනවා. ඒ වගේම තමයි මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබට ලැබුණාම පස්සේ, ඒ වටින දේ ලැබුණාම පස්සේ ඒ ගැන ඔබට මොනතරම් ප්‍රීතියක් දැනෙනවද? ඔබ ඔබගේ ප්‍රීතිය අනෙක් අය සමග බෙදා ගන්නට ඔබ මොනතරම් උනන්දුවෙන් ඉන්නවද? ඒ වගේම තමයි අපි පසුතැවිලි වී අපේ සිත හරවා ගත්තොත් දෙවියන් වහන්සේ වෙතට ඔබ දන්නවාද මුළු මහත් ස්වර්ගයක් ඔබ ගැන ප්‍රීති වෙන බව. ඉතින් මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබගේ ප්‍රතිචාරය කුමක්ද මේ වෙලාවේදී? ඔබගේ දෑත් දෙවියන් වහන්සේ වෙත දිගු කරන්න. ඔබගේ සිත දෙවියන් වහන්සේ වෙත හරවා ගන්න. උන්වහන්සේ ඔබ එනතුරු බලා සිටිනවා. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක්ම වේවා. ඔබ සැමට ජේසුස් පිරිනමයි.